හායි කොහොමද ඔයාලට? ඔන්න මං 2026 පළවෙනි vlog එක අරගෙන ආවා. අනිත් අය වගේ මගේ පළවෙනි vlog එකත් මගේ ජර්නලින් ගැන තමයි. ඉතින් මං ගිය අවුරුද්දේ ඇත්තටම භාගයක් කරේ නැහැ. හරියට මං කන්ටිනියුස්ලි කරේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ හරියටම කරනවා කියලා හිතාගෙන තමයි අවුරුද්දේ මුලම මේක මම පටන් ගත්තේ. මොකද ගිය අවුරුද්දේ භාගයක් විතර ගියාට පස්සේ තමයි මට හිතෙන මම පටන් ගත්තේ. එතකොට ඒත් ඒක හරියට කන්ටිනියුස්ලි කරන්න බැරි වුණා. So in this year මම මේක කන්ටිනියුස්ලි කරනවා. ඇත්තටම මම මේක හදන්න ගත්තේ අවුරුද්ද පළවෙනිදට දවස් 4ක් වගේ තීද්දී. ඒ කියන්නේ මහ ලොකු කාලයක් තිබ්බේ නැහැ මට බුක් එක හදන්න. ඒකත් මම මේ අර බුලට් ජර්නල් බුක් එකක්ම ගත්තේ නැහැ. මං ගාව තිබ්බා මට හම්බෙච්ච ඩයරි එකක්, බැංක් එකක ඩයරි එකක්. ඒ ඩයරි එක මට ඕන විදිහට කස්ටමයිස් කරලා තමයි හදාගත්තේ. ඔයාලට සමහරක් අය දන්නවා ඇති අර K-pop Demon Hunters කියලා ආවේ පොඩි අර මූවි එකක් ආවා. ඒක කිඩ්ස් එකක් වගේ ආවේ. ඒක දන්න අය බලලා ඇති අය දන්නවා. මම ඉතින් ඒකට හරිම ආසයි. ඉතින් මම ඒ විදිහට තමයි මගේ බුක් එක කරේ. අනිත් එක මම පර්පල් කලර් එකට හරිම ආසයි. මගේ ෆේවරිට් කලර් එක ඒක. ඉතින් මේ දෙකම ගැලපෙන හින්දා මම ඉතින් ඒ තීම් එකට තමයි යන්න try කරන්නේ මේ අවුරුද්දේ. ඔය මගේ බුක් එකේ බෑක් කවර් එක හදන විදිහ. මේ ඇත්තට මේක මේ normal book එකක්, normal diary එකක්. Oh my god. Oh sorry for the noises. ඉතින් මම මගේ මුලින්ම කටු සටහන ගහගත්තා මේකේ කොහොමද හරි දැන් නිශ්ශබ්දයි. ඔන්න ඉතින් මම මේකේ මගේ කටු සටහන ගහගත්තා. හැබැයි මෙන්න මේ ඔය ගර්ල් කෙනෙක්ගේ රූපයක් තිබ්බ එක හරියට ආවේ නෑ. මම ඒක ආයෙ මොඩිෆයි කරා. හරිද ආයෙ වෙනස් කරා මට ඕනේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් දැන් ඇන්දර පස්සේ ඔය මකන්නත් එපා පැන්සල් ටික. දැන් දිගටම තියෙන මකන කොටසක්. හරිද? ඉතින් මෙහෙමයි. මේක ගොඩක් අයට හරි ගිහිල්ලා තියෙනවා. සහ මම ගොඩක් අයට හරි ගිය නිසා නෙවෙයි. අර හැමෝම කරද්දී මටත් ආසාවක් ආවා. මාත් මේ එක්ස්පීරියන්ස් එක හරියටම ගන්න ඕනේ. මාත් මේක මුලින්දම්ම කරලා මගේ එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියන ආසාවක් ආවා. ඉතින් ඒකත් එක්ක තමයි මම මේක පටන් ගත්තේ. සහ මට අතර මං බොරු කියන්න ඕනේ නැහැ. පහුගිය අවුරුදු දෙකම මගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තිබ්බේ නැහැ. ඒක এডুকেෂන් පැත්තෙන් වුණත් මගේ සෝල් එක පැත්තෙන් වුණත් ඒ කියන්නේ මං සම්බන්ධයෙන් වුණත් ලොකු ඉම්ප්‍රූව්මන්ට්ස් තිබ්බේ නැහැ. ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වුණා වගේ එකක් තමයි උනේ ඇත්තම කිව්වත්. ඉතින් මට ඒක නැති කරලා වෙනස්ම විදිහකට හොඳ විදිහට මේ අවුරුද්ද පටන් ගන්න ඕන වුණා. මොකද දැනටමත් දවස් 10ක් දවස් 20කටත් අඩුවෙන් තමයි මේ අවුරුද්දෙන් ගෙවිලා තියෙන්නේ. ඉතින් මට ඕනේ ඉතුරු දවස් 340 මගේ විදිහට මං ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. සහ ඉතින් අපි ඉතින් මැරෙන්න බලන් අපු මිනිස්සුනේ. ඉතින් ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනේ. හරි. මෙන්න මගේ විෂන් බෝඩ් එක හදනවා. මම ෆොටෝස් ගොඩක් ගත්තා print out. හැබැයි මට ඒකේ කලරින් ඔය කලර්ස් වලට මට ලොකු satisfaction එකක් නැහැ. මොකද සමහර එකව පැහැදිලි නැහැ. හැබැයි ඉතින් මම ඒ ටිකෙන් හැදුවා. Okay. This is the final look. මං හිතුවට වඩා මට ඕන විදිහට ආවා. හැබැයි මේ ඉස්සරහා ටික නම් තව ටිකක් මං මොන හරි විචුරන් ටිකක් කරනවා අනිවාර්යෙන්. මම ඒක දන්නවා. මම ඒක ෂෙයා කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ වෙනකන් මගේ බුක් එක මං හැදුවේ සහ හැදිලා තියෙන්නේ. හරිද? ඔය ෆස්ට් පේජ් එක ඊට පස්සේ මගේ about me page එක, මගේ vision board එක ඊට පස්සේ තියෙනවා ඔය එක goals ටික. ඊට පස්සේ කරන්න ඕන මොනවාද, කරන්න ඕනේ නැත්තේ මොනවාද, mood එක කොහොමද තියෙන්නේ. මම අනිවාර්යෙන් මගේ මේ book එක ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මාත් එක්කම journaling කරන්න. ඉතින් තවත් මේ වගේ videos ගොඩාක් ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ නම් නොකඩවා කරනවා. මේ අවුරුද්දේ නම් මං හැදෙනවා. අපි හැමෝගෙම ජාතික වාක්‍ය. හැබැයි මේ පාර ඒක කරන්න ඕනේ. ඉතින් තව videos වලින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැම වෙලේම සතුටින් ඉන්න, hina වෙලා ඉන්න. ආදරේ හැමෝටම. bye bye.